මැරි කරාට පස්සේ විවාහ වුණාට පස්සේ ආදරය වෙනස් වෙනවද? විවාහ වුණාට පස්සේ කට්ටිය වෙනස් වෙනවද? දෙන්න අතර තියෙන ආදරය ලිංගිකකම වෙනස් වෙනවද? විවාහ වෙලා ඉන්න කට්ටියකින් අහන්න ඔයාලා ඉස්සර තිබ්බ ආදරේ දැන් තියෙනවද? සමහර කට්ටියගේ ඉස්සර තිබ්බ ආදරේට වඩා දැන් ආදරේ අපි දෙන්න. සමහර කට්ටියගේ නෑ එච්චර නෑ. ඒ කාලේ මට මෙච්චර කෝල් කරා, ඒ කියන්නේ මට මෙච්චර හොයලා බැලුවා, දැන් නම් හොයලා බලන්නේ නෑ කියලා. හරි එහෙම අත්දැකීම් තියෙනවනේ අපි සමාජයේ ජීවත් වෙද්දී. අපේ හිත මිතුරන්ද දන්න කියන අයට ඒ වගේ සිද්ධි වෙලා තියෙනවනේ. ඉතින් ඔයා මොකද්ද හිතන්නේ ගැන? එහෙම වෙන්න හේතුවක් තියෙයිද? ප්‍රධානම හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා. ඒ තමයි විවාහ වෙන්න කලින් ආදරය කරද්දී අපි එකිනෙකාට ආරෝපණය කරගත් චර්යාවකින් තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි විශේෂයෙන් ආරෝපණය කරගන්න අපේ කැරක්ටර් එක මෙහෙම කියලා. ඒ කියන්නේ උදාහරණයකට අපි යථාර්ථය නෙමෙයි අනිත් එක්කනට අපේ පාර්ට්නර්ට දෙන්නේ. ඒ කියන්නේ එයා අපි යථාර්ථයක් තියෙනනේ අපි ඇත්තම කවුද කියන මනුස්සයා. හරි? ඒතර අපි යථාර්ථවාදීම නෙමෙයි එයාට දෙන්නේ. උදාහරණයකට අපි පොඩ්ඩක් රඟපානවා. ඒ කියන්නේ අපි ඇක්ට් එකක් දානවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා අපි පොඩ්ඩක් රඟපාලා පෙන්නනවා අපි හොඳ එක්කෙනෙක්. එහෙම නැත්නම් මම ඔයාට ගොඩක් ආදරේ කෙනෙක් කියලා අපි රඟපාලා පෙන්නනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. ඔයා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි හම්බෙන්න යද්දී ඔයා විශේෂයෙන් ඇඳගෙන යනවානේ. විශේෂයෙන් සෙන් පවුඩර් පාවිච්චි කරනවා. එතකොට විශේෂ ඇඳුම් අඳිනවා. හරි? ඒ වගේ දෙයක් කරනවා. විශේෂයෙන් හොයලා බලනවානේ. හැබැයි විවාහ වුණාට පස්සේ තමන්ගේ වයිෆ් හම්බෙන්න යද්දී තමන්ගේ හස්බන්ඩ් හම්බෙන්න යද්දී විශේෂයෙන් ඇඳගෙන යනවද? ගෙදරින්දී විශේෂයෙන් ඇඳන් ඉන්නවද? නෑනේ. ඒ කියන්නේ අර පුල් කාලේ දෙන්න දෙපැත්තක ඉද්දී අපි විශේෂයෙන් සූදානම් වෙනවා එයාගේ ආකර්ෂණය දිනා ගන්න. හරි? ඉතින් ඕක රංගපානවා. ඉතින් රංගපානවා කියලා කියන්නේ ඒ ආකර්ෂණය දිනා ගන්න අපි විශේෂයෙන් ඒක හරි ආදරණීය දෙයක් ඉතින්. ඒක විශේෂයෙන් කරනවා. හැබැයි විවාහයට පස්සේ ඒක නෝමල් වෙනවා යාට. ඒක ලබා ගැනීමෙන් පස්සේ. ඊට පස්සේ එයා ඒක විශේෂ රංගපෑමක් කරන්නේ නෑනේ. තමන්ගේ වයිෆ් ඉස්සරහා හරි හස්බන්ඩ් ඉස්සරහා හරි විශේෂයෙන් එයා ඇඳලා පැනදලා හරි සෙන් පවුඩර් එක ගහන් ඉන්න කතාවක් නෑනේ නේද? වෙන මොකක් හරි ගමනක් යද්දී ඉන්න හැරෙන්න. හරි ඉතින් ඒ නිසා යථාර්ථය එළියට එන්න ගන්නවා. ඒ වගේම ඒ කියන්නේ කායික විෂයෙන් ඒ වගේම සූදානම් වෙනවා වගේම එයාගේ වචනයෙමුත් මානසික වශයෙන්ුත් සහ කායික ක්‍රියා වශයෙන්ුත් ඒ වගේ වෙනසක් වෙනවා. ඒ කියන්නේ අපි හොඳයි කියලා පෙන්නන ඉදියට වඩා අපේ තියෙන දුර්වලතා එළියට එනවා. මොකද අපි අතනදී අපි ඉන්නේ ආරෝපණ චර්යාව මතනේ. ඉතින් ඒ වෙලාවට පොඩ රඟපානවා තරහ ගියා තරහ වුන්නේ නැහැ වගේ. ඉතින් ඒ වගේ වුණාට අර විවාහයට පස්සේ තරහ ගියොත් ඉතින් තරහ ගියාම තමා වගේ පේනවා. ඒ මොකද එයා කන්ට්‍රෝල් කරන්න උත්සාහ කිරීමක් කරන්නේ නැහැ. ඉතින් ওই නිසා තමා අර ඇත්ත කැරක්ටර් එක නොවෙන නිසා ඒක නඩත්තු කරන්න බෑනේ. මොකද රඟපානකොට ඒක නඩත්තු කරන්න වෙනවනේ. විශේෂයෙන් රඟපාන්න වෙනවනේ. මම මේ කියන්නේ මේ ලොකු රඟපානවා කියලා නෙවෙයි. චුටි කාරණා. මේ පොඩි රඟපෑමක් කරන්නේ. ඉතින් ඒක එහෙම නැතුව යථාර්ථවාදී ඉන්නකොට ගොඩක් දුරට විවාහය සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති කටේ එකින්ද කතා වෙනවා ලිවින් ටුගෙදර් ඉන්න කියලා. හරි? මේ විවාහ නොවි ලිවින් ටුගෙදර් ඉඳලා බලන්න මෙයා ගැලපෙනවද කියලා. හැබැයි ඔබ දන්නවද බටහිර රටවල ලිවින් ටුගෙදර් ඉන්න පිරිසකින් ඩිවෝස් රේට් එක වැඩිම තියෙන්නේ ලිවින් ටුගෙදර් ඉන්න පිරිසක. ඒකට ඒකෙමුත් තේරෙනවනේ. ඒ ලිවින් ටුගෙදර් ඉද්දිත් එයා දන්නවනේ දෙන්නම දන්නවනේ තමයි විවාහය නැහැ කියලා. එතනත් ඇක්ට් එකක් තමයි යන්නේ. ඉතින් එතනදී යාලා සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් පවත්තලා ඒ දෙක ගැලපෙනවද කියලා හොයන්න උත්සාහ කරනවා. ඒකට ජීවත් වෙන්න පුළුවන් දේ උත්සාහ කරනවා. නමුත් එතන රංගපෑමක් කරන්නේ. ඉතින් ඒ නිසා ඒක විවාහ වුණාට පස්සේ ඒක එයාගේ ඒ රංගපෑම නතර වෙනකොට ඉතින් යථාර්ථවාදී මිනිස්සයා එනකොට ඇත්තම මිනිස්සයා එළියට එනිද්දි ඒ ජීවිතය අසාර්ථක වෙනවා. ඒ නිසා බටහිර රටවල මේ ලිවින් ටුගෙදර් ඉන්න කට්ටියකින් ඩිවෝස් රේට් එක ගත්තොත් එimhe සාමාන්‍ය කට්ටියට වඩා ලිවින් ටුගෙදර් ඉඳලා මැරි කරපු කට්ටියගේ ඩිවෝස් රේට් එක වැඩි. ඉතින් ඕක තමයි හේතුව. හරි. ඒ නිසා ගොඩක් ඔබ රිලේෂන්ෂිප් එක පවත්වද්දී ගොඩක් තමන්ගේ දුර්වලතා මොනවද? තමන්ගේ දක්ෂතා මොනවද කියලා දෙන්න අතරේ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අනිත් එක්කනට තරහ යනවද? මොන වගේ කාරණාවල තරහ යන්නේ? තමන් දැනගන්න ඕන තමන්ට තරහ යනවද? නැද්ද කියන කාරණා. ඉතින් ඒක විශේෂ අදහසක් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. සුබ දවසක්.